හලෝ කොහොමද ඔයාලට? ඔන්න ගොඩක් දවසකට පස්සේ තමයි මගේ channel එක පැත්තට ආවේ. ඉතින් අද මම මේ ඔයාලව එක්කගෙන යන්නේ බ්‍රිස්බන් වල මගේ අලුත් dancing class එකේ විස්තර කොහොමද කියලා පෙන්වන්න. ඉතින් අද තමයි class එකේ දෙවෙනි සතිය. ඉතින් හරියටම පෙබරවාරි 1 වෙනිදා මට පුළුවන් වුණා මගේ අලුත් class එක පටන් ගන්න. ඉතින් ඉස්සරහට අලුත් වැඩ කරමු නේද? ඉතින් මේ තියෙන්නේ මං ක්ලාස් එක කරන ප්ලේස් එක. මේනි පූජා, ඊට පස්සේ අපේ කුමුදි, ඊළඟට එනවා දිව්‍යා, රොජි. ඉතින් දිව්‍යා යාළුවට මේ හදවතින්ම උදව් කරන වෙලාවක්. මේ චලනේ. ඉතින් මේ ලස්සන කෙල්ල ටිකත් එක්ක තමයි ඉතින් මගේ ක්ලාස් එක ඉස්සරහට කරගෙන යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මම ක්ලාස් කරනකොට එක්සර්සයිසස් කරන්න අමතක කරන්නේ. මොකද ඩාන්ස් කරන්න කලින් අපි මේ දේවල් කරන එක අපිට හොඳයි. මොකද අපේ ඇඟටත් හොඳයි. ඒ වගේම තමයි අපි ඩාන්සින් මූව්ස් වලට යනකොට නැත්තම් ඇඟ රිදෙන්න පුළුවන්. ඉතින් අපිට හොඳට ස්ට්‍රෙචින් කරලා ඩාන්ස් කරන එක තමයි ඉතින් හොඳ. ඉතින් මගේ ගර්ල්ස්ලා ටිකත් ඒකට ඕකේ, කම්මැලි නෑ. ඒ නිසා ඉතින් අල්ලගෙන මේ ටික කරව ගන්නවා. පොඩ්ඩක් මහන්සිය වගේ තේරෙනකොට බොලිවුඩ් සුම්බා ටයිප් එකකින් තමයි මම ඊටර ටික කන්ටිනියු කරන්නේ. ඒ කියන්නේ චුට්ටක් ඒගොල්ලන්ටත් චේන්ජ් එකක්. අපි කොහොමද දැන් ඩාන්ස් කරන්න ලෑස්ති වෙන්නේ? ඉතින් මම ඒ නිසා පොඩි චේන්ජ් එකකටත් එක්ක මෙන්න මේ වගේ moves උත් කරනවා. බොලිවුඩ් සුම්බා වලට ඔන්න ආසාය ඉන්නවනම් මේ වගේ ටිකක් කරා නම් ෂෝ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් බ්‍රිස්බන් ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් අපේ ක්ලාස් එකත් එක්ක ජොයින් වෙන්න. කලින් ඔයා ඩාන්සින් කරලා තිබුණත් නැතත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා කැන්ඩියන් ඩාන්සින් විතරක් කරලා තියෙන කෙනෙක්ද? කවදාවත් ඩාන්සින් කරලා නැති කෙනෙක් වුණත් මම කියන්නේ අපේ ක්ලාස් එකත් එක්ක ජොයින් වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. මුලින්දම හැමදේම අපි කරන නිසා. ඉතින් ඩාන්සින් විතරක් නෙමෙයි, ඩාන්ස් කෙනෙක්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්නේ. ලස්සන්ට ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් දාලා ඩාන්ස් කරන එක. ඉතින් ඒ හැමදේම අපි ආයෙත් තමයි ක්ලාස් එක යන්නේ. හරි ඔන්න මේන එක ගමු. පිටිපස්සට. හරි. හිමින් ස්ලෝ එක. 1 2 1 2 3 4. Again. 3 2 1 2 3 4. Jump jump again. 1 2 jump 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 jump. Okay. Then.
චුට්ටක් වට මෙහෙම වෙන්න පුළුවන් නම් ගොඩක්. ඒක අපි පස්සේ කරමු. දැන් ස්ටෙප්. ඕකේ? ගත්තා. 1 2 3 and 4. Again. ඉතින් අපි ඉක්මනටම මේ ඩාන්ස් එක අරගෙන එන්න. එහෙනම් අදට අපි වීඩියෝ එක ඉවර කරනවා. Thank you so much අපිව බලාගෙන හිටපු හැමෝටම ආදරෙයි.